දෙසැම්බර් මාස 10 වෙනි දින සිට 12 වෙනි දින දක්වා නවතම ඉදිරි කාල ගුණය වාර්තා ඉදිරිපත් කිරීම ශානක විතානගේ දෙසැම්බර් මාස 10 වෙනි දින කාල ගුණය අලුයම් කාලයේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වන අතර දිවයින වටා ගැඹුරු සහ නගුබරු මුහුදු කලාපය තුල වැසි හෝ තද වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල ගිගුරුන් සහිත වැසි ඇතිවේ. උදැසන කාලයේදී උතුරු මැද සහ නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවල සුළු වැසි හෝ මද වැසි ඇතිවේ. දහවල් එකකින් පසුව දිවයින පුරා අහස වලාකුළු වලින් බරව පවතින අතර දිවයින පුරා තද වැසි හෝ මද වැසි ඇතිවේ. මෙම කාලය තුල අකුණු මගින් සිදුවන අනුතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්න. රාත්‍රී කාලයේදී බස්නාහිර සබරගමුව දකුණ උතුර සහ ත්‍රිකුණාමලය ආශ්‍රිත ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවේ. දිවයින පුරා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-35 අතර පවතී. යාපනයේ සිට කටුනායක දක්වා ගැඹුරු සහ නගුබරු මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇතිවේ. හම්බන්තොට ආශ්‍රිත ගැඹුරු සහ නගුබරු මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 40-45 අතර තද සුළං ඇතිවේ. දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. දෙසැම්බර් මාස 11 වෙනි දින කාලගුණය අලුයම් කාලයේදී උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි හෝ තද වැසි ඇතිවේ. යාපනයේ සිට ගාල්ල දක්වාත් යාපනයේ සිට අම්පාර දක්වාත් ගැඹුරු සහ නගුබරු මුහුදු කලාපය තුල වැසි හෝ තද වැසි ඇතිවේ. උදැසන කාලයේදී උතුරු මැද නැගෙනහිර පළාත්වල අහස වලාකුළු වලින් බරව පවතින අතර වැසි හෝ තද වැසි ඇතිවේ. දහවල් එකකින් පසුව දිවයින පුරා වැසි හෝ තද වැසි ඇතිවේ. මෙම කාලය තුල ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින අතර අකුණු මගින් සිදුවන අනුතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර අනුගමනය කරන්න. රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවේ. දිවයිනේ සාමාන්‍ය සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-30 අතර පවතී. යාපනයේ සිට කටුනායක දක්වා ගැඹුරු සහ නගුබරු මුහුදු කලාපය තුල පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇතිවේ. හම්බන්තොට ආශ්‍රිත මුහුදු කලාපය තුලත් පැයට කිලෝමීටර් 35-40 දක්වා සුළං ඇතිවේ. දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්ව අවධානයෙන් කටයුතු කරන්න. දෙසැම්බර් මාස 12 වෙනි දින කාලගුණය අලුයම් කාලයේදී උතුරු පළාතේ සුළු හෝ මද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. උදැසන කාලයේදී උතුරු මැද නැගෙනහිර පළාතේ තැනින් තැන සුළු වැසි හෝ මද වැසි ඇතිවේ. දහවල් එකකින් පසුව උතුරු මැද වයිඹ මධ්‍යම නැගෙනහිර සහ බස්නාහිර සබරගමුව දකුණු පළාතේ තැනින් තැන වැසි හෝ තද වැසි ඇතිවේ. රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවේ. දිවයින වටා මුහුදු ප්‍රදේශ රළු වන අතර තැනින් තැන වැසි ඇතිවේ. දිවයින පුරා සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25-30 අතර පවතී. යාපනයේ සිට කටුනායක දක්වා ගැඹුරු සහ නගුබරු මුහුදු කලාපය තුල තවදුරටත් පැයට කිලෝමීටර් 50-60 අතර තද සුළං ඇතිවේ. හම්බන්තොට ආශ්‍රිත මුහුදු කලාපය තුලත් පැයට කිලෝමීටර් 40-45 අතර තද සුළං ඇතිවේ. මෙම කාලය තුල දීවර සහ නාවික ප්‍රජාව සැලකිලිමත්ව අවධානයෙන් සිටින්න. චන්ද්‍රිකා දත්ත හරහා නවීනතම තාක්ෂණය ඔස්සේ මෙම කාලගුණික තොරතුරු රැස් කරන අතර විටින් විට හමන සුළඟේ වේගය අනුව මෙම තොරතුරු වෙනස් වීමේ හැකියාවක් පවතී. ඒ හේතුවෙන් අපගේ ඉදිරි අනාවැකි පිළිබඳව සැලකිලිමත්ව අවධානයෙන් සිටින්න.